හෙළ හැමෝටම. ඉතින් ඔයගොල්ලන් දන්න මේ දවස්වල කොළ පොඩ්ඩක් පාළුවට ගිහිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මමත් හිතුවා අද අපේ ගෙවල් පැත්තේ මොන වගේ තත්ත්වයක්ද දකින්න ලැබෙන්නේ කියලා පොඩි අදහසක් ගන්න. ඉතින් මම හිතාගෙන ඉන්නා පොඩ්ඩක් පාර්ලිමේන්තුව පැත්තේ ගිහිල්ලා ඒ පැත්තෙන් දියතට ගිහිල්ලා දියතෙන් බත්රුම් වලට ගිහිල්ලා ඒ වගේ පොඩි රෝමක් ගහලා ඒ ආශ්‍රිතව මොන වගේ තත්ත්වයක් දකින්න ලැබෙන්නේ කියලා ඕගොල්ලන් සමග බෙදා ගන්න. ඉතින් අපි බලමු අද දවසේ තත්ත්වය මොන වගේද කියලා. දැන් මම පළවත් හන්දි ඉඳන් පාර්ලිමේන්තුවට තමයි දැන් මේ යන්නේ. ඉතින් අපි බලමු මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා මේ පැත්තේ. දැන් මම අපේ ගම එහෙමත් නැත්නම් ඒ දවස් කලා කේන්දරය කියලා කියන හරිය තමයි ඉන්නේ. ජපාන් ශ්‍රී ලංකා මිත්‍රත්ව පාර දිගේ තමයි ඇවිදන් යන්නේ. ඉතින් අපි බලමු මේ හරිය මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. දැන් මම ඉන්නේ පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එක ඉස්සරහා. මම පාර්ලිමේන්තු ග්‍රවුන්ඩ් එකේ ඉඳන් දියත පැත්තට තමයි යන්නේ. මම දියත පාක්කේ තමයි මේ ඇවිදින්නේ. දැන් අපි බත්තරමුල්ල පැත්තට යමු. ඉතින් අපි දැන් ලොකු රවුමක් ගාලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. මම හිතනවා ඔයගලන්ට අද දවසේ අප්‍රේල් 14 මොන වගේ තත්ත්වයක්ද මේ හරියට දකින්න ලැබෙන්නේ කියලා ඔයගලන්ට පොඩි අදහසක් ගන්න ලැබුණ ඇති කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් කරන් ආයෙ මම එන්නම්. එතකන් සුබ දවසක්.